Welcome to my channel The NND Journey. අපේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි යනවා උඩවලව ජාතික වනෝද්‍යානය බලන්න. එන්නකෝ ඔයාලත් අපිත් එක්ක යන්න. මෙම ස්ථානයෙන් තමයි අවසර පත්‍ර ලබා ගන්න තියෙන්නේ. අර බලන්නකෝ ඈතින් සාල මෝරාංචුවක් ඉන්නවා. එයාලවත් බලාගෙන එන්නකෝ අපිත් එක්ක යන්න. මේ ගමනට අපිත් එක්ක 48ක විතර පිරිසක් සහභාගී වුණා. බලන්නකෝ මේ පරිසරයේ තියෙන ලස්සන. හැමෝම යන්නේ අලි බලන්න. ඒ වුණාට මම නම් අලි බලන්න පියාස මේ වගේ පරිසර බලන්න. ලබාගත් ප්‍රවේශ පත්‍ර මෙන්න මේ ස්ථානයේදී තමයි පරීක්ෂාවට ලක් කරන්න. අපිට පළවෙනි අලියත් එතනදිම බලා ගන්න හැකියාව ලැබුණා. ඔන්න දැන් ඉතින් මිනිස් වාසයක් නොමැති සතුන්ට පමණක් ආйти එයාලගේ පරිසරයේ එයාලට කරදරයක් නොවෙන්න අපි පොඩි රවුමක් ගිහිල්ලා එමු. බලන්නකෝ මේ පරිසරයන් එයාලටම සුදුසු විදියට සැකසීලා තියෙන හැටි. වැහි වතුර පිරීලා විශාල ගස් නොමැති කටුපඳුරු සහිත පරිසර පද්ධති තමයි තියෙන්නේ. අලින්ට නම් ආහාරය තරම් නෑ වගේ තමයි පේන්නේ. වනජීවියකින් කාලෙන් කාලෙට මේවායේ තියෙන කටුපඳුරු ගලවල ඉවත් කරනවලු තනකොළ වර්ධනය වෙන්න. පෘෂ්ටිමත් භාවයෙන් තොර අලි තමයි අපිට මෙහිදී වැඩිපුරම දැක ගන්නට ලැබෙන්නේ. ඒකට හේතුව තමයි තනකොළ වලින්ම තමයි ඔවුන් කුස පුරවා ගන්න ඕනේ. විශාල ගස් කොළන් ඔවුන්ට කඩාගෙන කන්න තරම් නම් නැහැ. එයාවත් බලාගෙන අපි යමුකෝ ඉදිරියට. අපේ රටේ ජාතික පක්ෂියා වෙන්නේ වලි කුකුලනේ. අහම්බයකින් අපිට එයාවත් එක ගන්න හැකි වුණා. නමුත් පැහැදිලි රූප රාමු නම් මට ගන්න බැරි වුණා. බලන්නකෝ අපේ කට්ටියගේ තියෙන සතුට. බලන්නකෝ යාළුවනේ පාරේ ඉන්නේ කවුද කියලා. එයාගේ ලස්සන පිල් කලඹ විහිදුවාගෙන අපූර්ව රංගනයක. අපි හිතුවා මේ අපිට බලන්න කියලා. ඒත් ඉතින් ඒ රංගනය අපිට බලන්න නෙවෙයි. බලන්නකෝ ඒක දිහා බලාගෙන ඉන්නේ කවුද කියලා. මෙන්න මේ දෙන්නට බලන්න තමයි එයා ඒ රංගනයේ යෙදුනේ. වාහන යන පාරවල් හැදුවට මේ යාළගේ පරිසරයනේ. අපිත් ඉතින් හිතේ හැටියට යාගේ ලස්සන සුන්දරත්වයේ රස වින්දා. අපි යන්න හදනකොට යාගේ පිල් කාලම් බහකොළ වාගෙන එයා එනට ගියා. අක්කර 26500ක භූමි ප්‍රමාණයක් උඩවලව ජාතික වනෝද්‍යානයේ සතුව තියෙනවා. මේ සාකයේ ගෙඩි වඳුරන් වැනි සතුන් ආහාරයට ගන්නවා කියලා තමයි රියදුරු මහත්තයා අපිට කිව්වේ. ලා නිල් පාට ආසයට කොළ පාට ලස්සන මේ වගේ පරිසරයක රතු පාට ගුරු පාරක
මෙහෙම යන එකත් කොයිතරම් සුන්දරයිද. මගේ නෙත සිත දෙකම නතර වෙච්ච අපූර්ව තැනක් තමයි මේ. වන සතුන් දැක බලා ගන්න නම් උදේ කාලයේ හෝ හවස කාලයේ තමයි එන්න ඕනේ. අවුව තදින් වැටෙනකොට එයාලා වනාන්තරයේ ඇතුළට යනවා. අලි බැලීමේ දැඩි පිපාසයෙන් හිටිය අපේ අයට ඔන්න සුභාරංචියක් හම්බුණා ඉස්සරහින් අලි රංචුවක් ඉන්නවා කියලා. අපි එතනට යනකොට අලි රංචුව ටිකක් විසිරිලා. බලන්නකො එයාලට ආහාර සොයාගන්න කොයිතරම් අපහසුයිද කියලා. කටුපඳුරු, ආක්‍රමණික සාක වගේ දේ තමයි බහුලවම තියෙන්නේ. එයාලා දවසට ආහාර හොයාගන්න පැය 17ක් 18ක් අතර කාලයක් වෙහෙසෙනවා. එයාලට දවසට කිලෝ 20ක් 25ක් අතර ප්‍රමාණයක ආහාර අවශ්‍ය වෙනවා. ඉඩක් ලැබුණු සැනින් අපේ වාහනේත් අයිනට දාගත්තා. මෙතන ඉන්න අලි රංචුව වාහනවලට පොඩි හීලෑ බවක් තියෙනවා කියලා තමයි අපේ රියදුරු මහත්තයා අපිට කිව්වේ. මිනිසුන්ට නෙවෙයි වාහනවලට. බලන්නකො යාළුවනේ, හැමෝම වට වෙලා මේ අලියා දිහා බලාගෙන ඉන්න. මම ඉතින් ඇහුවා ඇයි අනේ මෙයා දිහා ඔච්චර බලන් ඉන්නේ කියලා. එතකොටනේ මමත් දැනගත්තේ උන්ජි අලි පැංචෙක් එතන ඉන්නවයි කියලා. විදේශිකයන්, අපේ රටේ සංචාරකයන් බොහෝ පිරිසක් හිටියා එයාව දැක බලා ගන්න. කොලාතු වලට වැහිලා මට නම් එයාව පේන්නේ නෑ ඉතින්. පොඩ්ඩක් ඉවසගෙන ඉන්නකෝ. යාළුවනේ, අලි අම්මා නම් ඔන්න දැන් යන්න හදන්නේ. බලන්නකො අලි පැංචගේ තරම. එයාව බලන්න තමයි මේ හැමෝම වට වෙලා ඉන්නේ. එයාවත් බලාගෙන හැමෝම එක එක පැතිවලට විසිරිලා ගියා. මේ ගමනේදී අලි 13ක් 15ක් අතර ප්‍රමාණයක් තමයි අපිට දැක ගන්න ලැබුණේ. ඔන්න එහෙනම් හොඳට බලා ගන්නකො කියලා. එයා පාර අයිනට වෙලා ඉන්නවා. උඩවලවේදී අපිට දකින්න ලැබිච්ච අලි අනෙත් වනාන්තරවල දකින්න ලැබෙන අලින්ට සාපේක්ෂව ශරීර ප්‍රමාණයනොත් කුඩායි.
යාළුවනේ ඔයාලා දන්නවද අලින්ගේ හොඬ වැල තාම ශක්තිමත්යි කියලා. ඒ තමයි මාංශ පේශි 18000කින් වගේ ප්‍රමාණයකින් තමයි එයාලගේ හොඬ වැල හැදිලා තියෙන්නේ. ඒක නිසා ඒ හොඬ වැල හරිම ශක්තිමත්. ආසියාතික අලින්ගේ පිරිමි සත්තුන්ගේ 3% වගේ ඉතාමත්ම සුළු පිරිසකට තමයි දල පිහිටන්නේ. එයාවත් බලාගෙන යනකොට මෙන්න තව එක්කෙනෙක්. එයා නම් ගැබ්බර අම්මා කෙනෙක්. එයාලගේ ගැබිණි කාලය මාස 22ක් තරම් දීර්ඝ කාලයක් වෙනවා. මේ ඉන්නේ කැරලි කොණ්ඩ උගුස්සා. ඔන්න යාළුවනේ මේ ගමන පුරාවටම මගේ සිත නතර වුණ අපූර්වම තැන තමයි මේ. එන්නකෝ බලන්න කොයි තරම් ලස්සනයිද කියලා. ස්වභාව ධර්මයාගේ සුන්දරත්වය සිතුවමකට නගන දක්ෂ චිත්‍ර ශිල්පියෙකුගේ සිතුවම් පොතක පිට්ටු එකින් එක පෙරලනවා වගේ පුදුමාකාර සුන්දර හැඟීමක් තමයි මට නම් මේ දිහා බලාගෙන ඉන්නකොට දැනෙන්නේ. අපේ රට කොයි තරම් ලස්සනයිද? කොයි තරම් සුන්දර රටක්ද? මේ රටේ ඉපදුණු අපි කොයි තරම් වාසනාවන්තයිද කියලා මට නම් හිතුණා. ලා නිල් පාට අහස, සුදු පාටින් බබලන වලාකුළු, ඈතින් පේන නිල් පාට කඳු වැටිය, කොළ පාටින් බබලන ගස් කොළන්, ලා කොළ පාට තනකොළ, මේවායේ ඡායාව වැටිලා නිසෝල්මනේ තියෙන වතුර මම නම් හිතේ හැටියට රස වින්දා.
වනෝද්‍යානය නරඹන්න පැමිණි හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනි. පුංචි කොළ කෑල්ලක්වත් මේ පරිසරයට එකතු කරන්නේ නැතුව ගියාට. ඒ නිසානේ මේ තරම් සුන්දර පිරිසිදු මෙම ස්ථාන දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපේ චාරිකාවේ අවසානයේට තමයි දැන් නම් ළඟා වෙමින් ඉන්නේ. අවසානයේ කොයිතරම් ලස්සනයිද කියලා බලන්න චුට්ටක් කොහොම ඉන්නකෝ. උඩවලව ජාතික වනෝද්‍යානයේ ඉන්න ලොකුම අලිය තමයි මේ ඉන්නේ. බලන්නකෝ උස්සට මහතට ඉන්න අපූර්ව. මේ පරිසරයේ සුන්දරත්වය වැඩි කරන්න ආපු මේ දෙවැන්තයත් බලාගෙනම අපි අපේ චාරිකාව අවසන් කරමු. අපිත් එක්ක යන්න ආපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. නැවතත් දවසක හමු වෙමුකෝ. හැම දිනාටම තෙරුවන් සරණයි.